හෙලෝ මම පැංගි ඔන්න මට හිතුණා ගොඩක් දවසකට පස්සේ ඩේ ව්ලොග් එකක් අරන් එන්න ඕනි කියලා. ඩේ ව්ලොග් එකක් කිව්වට මේකේ මුළු දවසම මම මොනවද කරේ කියලා නෑ. අද දවසේ කරපු ස්පෙෂල් දෙයක් මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. උදේම නම් දවසේ වැඩ ටික පටන් ගත්තේ නෑ. අපි දවසේ වැඩ ටික පටන් ගද්දි උදේ 10:00 විතර. අද අපි ආවා රාමෙන් තියෙන ලස්සන තැනකට. ඇත්තටම ගයිස් මේ ප්ලේස් එක හරි ලස්සනයි. ඒ වයිබ් එක මාරම වයිබ් එකක්. ඔයාලා යන්න ඕන තැනක් ඒක. මේ සේල් වේදිකම ගොඩක්ම තියෙන ඒක හැබැයි මෙතන නිගම්ම වල ඉන්න අය නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ ප්ලේස් එක. මම දැන් දන්නේ නෑ මේ අනකම මෙහෙම තැනක් මෙතන තියෙනවා කියලාවත්. අක්කිත් මේ ප්ලේස් එක හොයාගෙන තිබුණේ TikTok වීඩියෝ එකක් දැකලා. මේ ලොකේෂන් එක මම ටැග් කරන්න. ඉතින් මේ රෙස්ටොරන්ට් එකේදී අපිට පුළුවන් අපේ කැමතිම රාමන් එක සිලෙක්ට් කරගෙන අපි කැමතිම විදිහට ඒක හදාගෙන අපි කැමති දේවල් එකට ඇඩ් කරන්න. මාර එක්ස්පීරියන්ස් එකක් ගයිස්. ඒක නම් මං එහෙම තැනකට ඇත්තටම ගිහින් තිබුණේ නෑ. ඒ හින්දා මං මාර විදිහට එන්ජොයි කරා ඒක. ඉතින් අකී මමයි කැමතිම ෆ්ලේවර්ස් දෙකකින් රාමෙන් එක සිලෙක්ට් කරගෙන අපි ඒක හදාගත්තා. ඒකට අපි ඕන කරන ඒවා අපිට ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. චීස්ද එග් ඕ ජම්බෝ සොසේජ් ඕන දෙයක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ අපි ඒක හදාගන්න ගමන්. එතන තියෙන තවත් ස්පෙෂල් දෙයක් තමයි එතන තියෙන රාමෙන් විතරක් නෙමෙයි ගයිස්. එතන බබල් ටීත් තියෙන රුපියල් 450 ඉඳලා අපි කැමති විදිහකට අපි කැමති ෆ්ලේවර් එකකින් අපිට එතනින් බබල් ටී ගන්නත් පුළුවන්. අපි ගත්තා නටලා චොකලට් බබල් ටී and කැරමල් බබල් ටී. ඉතින් අපි ගත්ත බබල් ටී එකත් ඇත්තටම රහට තිබුණා. හරිම රහයි. ඉතින් නිගම්බු ඉන්නවනම් ඔයාලත් බබල් ටී try කරන්න රාමෙන් try කරන්න ආසයි නම් මෙතෙන්ට එන්න. ඉතින් අපි දෙන්න රාමෙන් එක හැදෙනකන් කතා කර ඉන්නවා. අපි අතරම මේ ප්ලේස් එක හොයාගෙන ආවේ අක්කි තමයි කිව්වේ අපි යන් කියලා. මොකද අක්කිගේ බර්ත්ඩේ එක තිබුණා. ඒ හින්දා අක්කි කිව්වා අපි මොන හරි කන්න එළියට යමු. ප්ලේස් එකක් හම්බුණා ඔය ආස තැනක් කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ඕන අක්කිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ආවා රාමෙන් කන්න. ඉතින් දැන් රාමෙන් එක හදන ගමන් ඉන්නේ. හරිම රහයි යන්නේ. මට මේක වොයිස් රෙකෝඩින් එක දෙද්දි කෙලගිරෙනවා. හරිම රහයි. හරි. කොහොම හරි මේ තියෙන අපි ගත්ත රාමෙන් දෙකයි බබල් ටී දෙකයි. බලන්නකෝ මේ ප්ලේස් එක හරිම ලස්සනයි. යන්නේ මම බොරුද කියන්නේ කියලා. මම නම් ආසයි එතනට. හරිම ලස්සනට තිබුණා. දැන් තියෙන්නේ අපිට අපි හදාගත්ත රාමෙන් එක ටෙස්ට් කරලා බලන්න. අනේ හරිම රසයි. ඔය මම කන්නේ චීස් එක අක්කා කන්නේ ස්පයිසි එක. ඒක අනිත් පැත්තට තමයි අපි ගත්තේ. කියන්නේ මම ස්පයිසි එක අක්කි තමයි චීස් එක කන්නේ. අපද අක්කි එච්චර ස්පයිසි කන්න කැමති නෑ. එයාට ඒක සැර වැඩි නේ. ඔය එයාගේ මූණ රියැක්ෂන් එක බලන්නකෝ. ඉතින් එයා ස්පයිසි එක කාලා මට නම් සෙට් වුණා ඒක. හරිම රහයි යන්නේ. ඉතින් ඔයාලම කියන්න කොහොමද මම ඩයට් කරන්නේ කියලා. මම බොරුවට WhatsApp channel එකට ඩයට් කරමු කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තට ඕක කරන්න වෙන්නේ නැහැ. පේනවනේ කොහොමද කන්නේ කියලා. ඔහොම කෑමකින් කෙට්ටු වෙන්නේ නැහැ ළමයි. කමක් නැහැ නේද? කන්න ඕනේ බොන්න ඕනේ බෝල වගේ ඉන්න ඕනේනේ. එහෙම ඉතලා ඒ වෙලාවෙ එන්ජොයි කරන්න ඕනේ. ඔයාලත් එහෙම කරන්න. පස්සේ අපි ඩයට් කරමු. ඉතින් ඔය අතරතුර මම අක්කිට මම ගත්ත පොඩි gift එකක් තිබුණා ගේ බර්ත්ඩේ එකට. මම ඒ gift එකත් ඒ වෙලාවේ තමයි යාට දුන්නේ. මේ වෙදි නම් බර්ත්ඩේ එක බහ වෙලා දවස් 4-5ක්ම ගිහිලා තිබුණේ. ඒත් ඉතින් අපි හම්බුන්නේ නැහනේ. එහෙනම් මම යාට gift එකකුත් දුන්නා. එයා හරි ආසයි වගේ බෑග් වලට. ඒ හින්දා මම හිතුවා මේ පාරේ යාට ඒ වගේ බෑග් එකක් gift එකක් දීලා දෙනවා කියලා. මම හිතන්නේ ආයෙත් කැමති වුණා.
කොච්චර සැරවුණත් ඉතින් දෙන රාමෙන් එක නම් අතෑරියේ නෑ. දෙන්නම් බඩ පිරෙන රාමෙන් කාලා බබල් ටී බීලා ආපහු යන්නයි හදන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ආයි වීඩියෝ එකක් මම ගේන්නම් ඉක්මනටම. එහෙනම් thank you. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. bye. துன்பத்தை கொள்வே பரிதான வைரம்